Hi guys, Electromag YouTube channel එකෙන් මම විහඟ දෙනවා. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මගේ තවතලු brand new video එකත් එක්ක. ඉතින් මේ අප්‍රේල් 14 කියන්නේ අවුරුද්ද. ඉතින් මේ ලබන අවුරුද්ද ඔයාලට clear පැකින් ඉන්න සුබ දිනවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කතා කරන්න යන දේ තමයි photography පටන් ගන්න ඉන්න කෙනෙක්ට ගන්න ඕන basic instruments මොනවද කියලා කතා කරන්න. මොබයිල් ෆොටෝග්‍රැෆි කැමරා එකකින් නෙමෙයි මොබයිල් ෆෝන් එකෙන් ෆොටෝග්‍රැෆි පටන් ගන්න ඉන්න කෙනෙක්ට ගන්න ඕන බේසික් ඉන්ස්ට්‍රුමන්ට් සහ ඒවයි මිල මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝ එක අවසන් වන තෙක් ඉලක්කමක් සමග මොබයිල් ෆොටෝග්‍රැෆි පටන් ගන්න කෙනෙක්ට මුලින්ම තියෙන්න ඕන ස්මාර්ට්ෆෝන් එකක්. ස්මාර්ට්ෆෝන් කියද්දී කැමරා එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් ඕන වෙනා මුලික වශයෙන් ඕන වෙන්නේ ෆෝන් එක. ඊළඟට අපිට ඕන වෙන ට්‍රයිපෝඩ් එකක්. අපිට ලොකු ට්‍රයිපෝඩ් ඕනේ 2500 විතර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ට්‍රයිපෝඩ් එකක් ගත්තා නම් හොඳටම ඇති. මේ මොබයිල් වීඩියෝග්‍රැෆි පටන් ගන්න. ෆොටෝග්‍රැෆි පටන් ගන්න. ඊළඟට ඕන වෙනවා අපිට එක්ස්ට්‍රා ලෙන්ස්. දැන් ෆෝන් එකේ තියෙන ලෙන්සස් ඒවා අර තවත් එක්ස්ට්‍රා දාන්න පුළුවන් ලෙන්සස් ටික අපි ගාව තියෙන්න ඕන මේ ෆොටෝ එකේ ෆීලින් එක වැඩි කරගන්න. මම උදාහරණයක් කියන්නම් මයික්‍රෝ ලෙන්ස්, වයිඩ් ඇන්ගල් ලෙන්ස් වගේ තිබ්බහම ඒ ෆොටෝ එකේ තියෙන වයිඩ් එක වෙනස් කරලා අපිට බලන කෙනාට දෙන්න පුළුවන්. ඒක තමයි මොබයිල් ෆොටෝග්‍රැෆි පටන් ගන්න කෙනෙක්ට තියෙන්න ඕන ලයිටින්. අපිට ගොඩක් ලොකු ලයිට් ඉන්න ඕන නැහැ. පොඩි සාමාන්‍යයෙන් 2500ට 3000ට වගේ ආසන්න ප්‍රමාණයකට ඒ රේන්ජ් එකේ යන පොඩි පෝටබල් ලයිට් එකක් ගත්තා නම් හොඳටම ඇති මේ මොබයිල් ෆොටෝග්‍රැෆි පටන් ගන්න. අපිට මේක නැති වුණත් කමක් නැහැ. තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා. Bluetooth remote shutter කියන එක තිබ්බනම් අපිට මේ ෆොටෝග්‍රැෆි පටන් ගන්න ගොඩක් පහසු වෙනවා. මොකද කිව්වොත් මේ කැමරා ඇප් එක අල්ලන්න නැතුව ට්‍රයිපෝඩ් එකක් ගහලා අපිට රිමෝට් එකේ මේ කැමරා ඇප් එක පාලනය කරන්න පුළුවන් එක ගොඩක් වාසි. ඒක නැතුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ gimbal. gimbal එකක් ඕන වෙනවා මේක ස්ටේබල් කරන්න සහ මේකේ සිනමැටික් ෆොටෝස් ගන්න, ඊට පස්සේ ස්මූත් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න අපිට මේක ඕන වෙනවා මේ gimbal. මම මේට ඉස්සෙල්ලා වීඩියෝස් දෙකක් කරා අපිට ඇයි gimbal එකක් ඕන වෙන්නේ කියන එකයි. gimbal DJI Mobile SE කියන gimbal එකේ unboxing එකයි මම මේ වීඩියෝස් දෙක දාලා තිනවා. ඒ දෙක බැලුවේ නැත්නම් දැන්ම Electromag YouTube channel එක search කරලා ඒ දෙක බලන්න අමතක කරන්න එපා. මොබයිල් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට තව එකක් දෙයක් තියෙන්න ඕන. මොකද කිව්වොත් ක්ලීනින් කිට් එකක්. දැන් අපේ ෆෝන් එක දූවිලි තියෙන තැනක වගේ යනවා නම් ඒ ලෙන්ස් ටික පිහදාන්න, ඊට පස්සේ ඒ කැමරා එකේ ලෙන්ස්, ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකේ ලෙන්ස් කැමරා ලෙන්ස් එක පිහදාන්න, ඒ වගේ දේවල් මෙන්න මේ ක්ලීනින් කිට් එක ගොඩක් ඕන වෙනවා. දැන් මේ ටික එකක දාගෙන යන්නත් එපයි. ඒකට අපිට පවුච් එකක් හරි normal බෑග් එකක් හරි තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ තව එක දෙයක් තියෙන්න ඕන අපිට පවර් බෑග් එකක් තියෙන්න ඕන. ඒ මොකද කිව්වොත් දැන් අපේ ෆෝන් එකට ලයිට් ගහගෙන gimbal එකක් තියාගෙන වැඩ කරනකොට මේ ෆෝන් එකේ බැටරි එක බහින්න පුළුවන්. එතකොට අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන් කාලය සීමිත වෙනවා. ඒ නිසා අපිට පවර් බෑග් එකක් තියාගත්තොත් අපිට ඒ කාලය වැඩි කරගන්න පුළුවන්. ඒකට තමයි මේ අපි ගන්න ෆොටෝස් එඩිට් කරන හොඳ ඇප් එකක් තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් අනේ කිව්වොත් Lightroom mobile කියන ඇප් එකයි Snap Speed VSO කියන great apps තියෙනවා එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තියෙනවා නම් අපේ ගාව මොන මට්ටමේ ෆෝන් එකක් තිබ්බොත්, ඒ කියන්නේ අපේ කැමරා මායික අඩු එකක් වුණත් වැඩි එකක් වුණත් අපිට ගන්න පුළුවන් ෆොටෝ එක වෙනස් කරන්න පුළුවන් මේ දේවල් ටික තිබ්බොත්. අපි දැන් කතා කරමු මේ දේවල් ටිකේ බජට් එක කොහොමද යන්නේ කියලා. අපිට මේක බජට් එක විදිහට $100ක ආසන්න මුදලකට මේක
දාගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 30000කට ආසන්න මුදලකට අපිට මේක ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එක පටන් ගන්න පුළුවන්. ඒත් ඔය හයි ක්වොලිටි ඒවා ගන්න යනවනම් රුපියල් ඒ කියන්නේ 1,50,000ක් අතර මුදල රේන්ජ් එකකට මේ ඔක්කොම පරාසයකට යනවා. අදගෙන අපේ වීඩියෝ එක හොඳයි නම් පහතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මෙන්න මේ පණිවිඩයත් අහගෙන අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් නේද ඉලෙක්ට්‍රොමැග් YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඉලෙක්ට්‍රොමැග් තාම subscribe කරලා නැත්නම් YouTube එකට ගිහිල්ලා ඉලෙක්ට්‍රොමැග් ගැන search කරලා subscribe කරන්න ආමන්ත්‍රණ කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඉලෙක්ට්‍රොමැග්